Why? Hinawai. Happy birthday to you. Hello. Good morning. Hello, Miss Sumali. ඔව්. කවුද කතා කරන්නේ? මේ නාලිකාලගේ අක්කා නේද? ඔව් එයා තමයි. රයිට්. මේ අක්කා පණිවිඩයක් කිව්වද දන්නේ නංගි මේ වැලිතල පෝඩර් එකක්. පණිවිඩයක් නම් එහෙම එකක් නම් කිව්වේ නෑ. හරි මම මේ දැන් හිදැන්ලන ඉන්නේ ගෙවල්. ගයිඩ් වැඩ කරන්නේ ටුවර් ගයිඩ්ස්. ඒතර දැන් කණ්ඩායමක් එක්කන් යනවාම ඔය රත්නපුර හරහා තමයි මම යන්නේ. ඔව්. මට යරට දේශීය ආහාර දෙන්න ඕනේ. ඒතර මොනවද ඔයෙන් වැලිතලප තව මොනවද කරන්න දොදොල් එහෙම කරනවද? ඔව් වැලිතලප දොදොල් තමයි දැනට අපි කරන්නේ. එතන ඉන්නවා 40ක් විතර. මම ලබන මාසේ මුල සතිය තමයි එක්කන් එන්නේ. කොහොමද අක්කා මේ වැලිතලප වගේ ඕඩර් එකක් දානවනම්? අපි ලොකු ඕඩර් එකකට නම් කෑල්ලක් 20 ගානේ දෙන්නේ. ලොකු ඕඩර් එකක් කියන්නේ සාමාන්‍ය වැලිතලප කෑලි ටොන් එකක් විතරද? අපි කෑලි ඕඩර් එකට දැන්ට නම් අපි කපන්නේ කෑලි 80ක් විතර. ඒ වගේ වුණාම 20ක් විතර වැටෙන්න දෙන්නේ. හරි. එතකොට මට කියන්නේ සාමාන්‍යයෙන් වැලිතලප කෑල්ලක් කොච්චරක් විතර ලොකුද සාමාන්‍ය අක්කරයක් වගේ? අක්කරයක් වගේ? අක්කරයක් වගේ කිව්වේ නෑ කවුරුත් ඒ බොරු කවුද කියන්නේ? මං ඇහුවේ මේක සයිස් එක නිකන් ඔරලෝසු බට්ටෙක් වගේ සයිස්. එච්චරට වැඩි නම් ටිකක් ලොකුයි ප්‍රමාණ කියන්න නම් ඉතින් ඒ මට කියන්න තේරෙන්නේ නෑ නේද? ඔව් හරි කමන්නේ අක්කා. සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ මම මෙහෙම ආවට මොකද හිතන්නේ මේ ඒ කියන්නේ ඒගොල්ලෝ අර මේ ෆොරිනර්ස්ලා නිසා ඒ කියන්නේ හදි පිරිසිදුවට එහෙම ඔක්කොම හදනවනේ නේද? ඔව් ඉතින් ඔය නම් ආවේ හැකි බලන්න. ඒ කියන්නේ හදන හැටිද? ඔව්. නෑ එහෙම ඕනේ නෑ මං කියන්නේ ඒ කියන්නේ හොඳයිනේ නේද? එහෙම ගැටලුවක් නෑ නේ. දැන් ඔයා ඇත්තටම ගන්නද අහන්නේ? ගන්න නැතුව නාන්නේ අහන්නේ. ඔයා කොහෙන්ද කතා කරන්නේ? මම කතා කරන්නේ අක්කා කටින්. මේ ගෙවල් කියලා මන් දන්නවා. හරි. මට කියන්න මේ සාමාන්‍ය මොනවද වැලිතලප හදන්න ගන්න පැණි එහෙම ගන්නව නේද? පැණි දාලා හදනවා. ඉතින් සීනි උණු කරලත් හදනවා. ඕගොල්ලන්ට කොහොමද කෙරෙන්න ඕනේ? ඒ කියන්නේ මොන පැණිද අක්කා? පොල් පැණිද කිතුල් පැණිද සාමාන්‍ය? පොල් පැණි. පොල් පැණි වලින්. පොල් පැණි දාලා පොල් පැණි තමයි අනිවාර්යෙන් සීනි උණු කරන්න එපා. අක්කා ඔරිජිනල් විදියටම හැදෙන්න ඕනේ. පොල් පැණි දාලා සාමාන්‍යයෙන් කලවම් කරනවා නම් කලවම් කරන්නේ අලයිද භාගයයිද? මට සමහර ඒවා කියනවා පැහැදිලි නැහැ. එහෙම තමයි මම මේ කියන විදිය. මේ නැත්තම් වැඩි දෙන්න බෑනේ. මම අහන්නේ දැන් වැලි කියුබ් කාලයිද භාගයයිද කලවම් කරන්නේ පොල් පැණි වල? වැලි කියුබ් ඔයා කවුද කතා කරන්න කියලාද මට? ඇයි දැන් තරහ ගන්නයක් ඇයි බං අක්කේ මේ දැන් වැලි තලපොට වැලි දාන්න තුති. ඇයි බං අක්කේ ඒ පාරමාන් අඳුරන්නේ නැහනේ ඔයාව. එහෙම කතා කරන්නේ. දැන් මොකක්ද අනේ දැන් වැලි තලපොට වැලි කියුබ් කාලයිද භාගයයිද කියලා සිංහලෙන් අහන්නේ ඉතින් වැලි තලපොට. සිංහලෙන් තමයි මාත් කතා කරන්නේ. ඒවා මොනවද කියන්නේ වැලි තලප හදන්නේ වැලි දාලා නෙමෙයිද? එහෙම නැත්තේ ඕගොල්ලන්ගේ පැත්තේ කොහෙද? මම තුම්පනේ. තුම්පනේ එහෙම වෙන්නේ නැති. අපි මෙහෙ රත්නපුරේනේ අපි එහෙම නෙවෙයි. ඉතින් එන ඔකට වැලි තලප කියලා දාන්න ඕනේ නෑනේ. ඔකට වෙන මොකක් හරි මේ නම දාන්න බෑ. වැලි තලප නම් වැලි දාන්න ඕනේ. ඔයගොල්ලෝ නිකන් මොනවද වැලි තලප කියලා මිනිස්සුන්ට මොනවද දෙන්නේ ඔයගොල්ලෝ? වැලි තලප ඔයා කවුද කියලා කියනවද? මමද මම ඇවිල්ලා මම මේ මට හිතෙන්නේ ඔයගොල්ලෝ YFM එකෙන් සජී මල්ලි වෙන්න ඕනේ කතා කරන්නේ. ඇයි එහෙනම් බෑන්නේ මෙතර වෙලා? බෑන්නේ ඉතින් මං හිතුවේ මේ වගේ බයිට් එකක් හම්බෙයි කියලා. අය අහුණාද ඒ කියන්නේ අපි? ඔව් උමානංගිත් ඇතිනේ ළඟනේ. අහුවෙලා තනිය අපි දැනගන්නේ ඉතල මෙතර හොඳට අපිව අඳුරනවා අක්කේ මෙතන එක. අයියක තරගලේ. එන්නේ අපෝ කියන්නේ මල්ලි ඉතින් මේ කෑම ගන්න කෙනෙක් නෙවෙයි කියලා මට දැනුණා. අනිත් එක මම නම්බරේ බලන්න නැතුව කතා කරේ මෙච්චර වෙලා නැත්තම් මුලදිම අහුවෙනවා. මොකද මාත් අහන්නේ වයි තමයි. ඉතින් ওই බයිට් මං හොඳට අහගෙන ඉන්නේ උදේ ඉඳලා. එහෙම අහලත් අහුණානේ අක්කා. ටික දුරකට අහුණා නේද මල්ලි මොනවා කරන්නද නේද? ඒව තමයි අක්කා සංසාරේ හැටි නේද ඉතින් ඈ. ඒක නෙන්න ඉතින්. හැබැයි අක්කා තව ටිකක් ගියා නම් හොඳට කනවා අපි කොහොමත් අක්කාගේ. සුමාලි happy birthday. Thank you මානංගි thank you. බබා නංගි වෙන්න ඇති දුන්නේ. ඔව් බබා නංගි තමයි. thank you. මේ hello වැල්තලපද? දැන් දොඩොල් ඉල්ලමු. ඇත්ත වශයෙන්ම අක්කා මට කියන්න ඔයා ඔච්චර එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඔයා හදලා වැලි තලප කියන නම දීලා තියෙන්නේ ඇයි වැලි නෝද හදනවද? අනේ මල්ලි ඕගොල්ලෝ රටම බයිට් කරන එකේ ඕකත් හොයලා බලහන් මල්ලියේ. හරි බං අක්කේ මම හොයන්නම් එහෙනම් අක්කේ අපි තියන්නම් බයි. බයි. ඔව් මොනවා කියෙත් දැන ජොලිය වැඩි කමටනේ. උදේ පාන්දර හිනා වෙන්න
සජී උමා එක්ක වයි හිනාවයි සතිය දවස් 5ම උදේ 7ට මෙන්න මෝනික් ෂෝ